තෙරුවන් සරණයි පින්වත් ඔබ හැමදිනාටම. සදහම් අසන්නට බෞද්ධ රූපවාහිනියත් සමගින් එකතු වන සුපින්වත් ඔබගේ හිතසුව පිණිසම බෞද්ධ රූපවාහිනිය sannivedanaya කරන දායකත්ව සධර්ම දේශනාව බෞද්ධ රූපවාහිනී බාහිර පටිගත කිරීමක් ලෙසින් අප මෙලෙසින් ආරම්භ කරන්නේ. සිදු කළා වූ ගෞරවනීය ආරාධනාවෙන් ධම්සභා මණ්ඩපයේ වෙත වැඩම කොට වැඩ හිඳින ගෞරවනීය ස්වාමින් වහන්සේ පූජනීය දේවාලයේගම විනීත ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ අපි හැමදෙනාම පළමුවෙන් සාදු නාද නංවා নমස්කාර පූර්වක පිළිගනිමු. සාදු සාදු සාදු. සද්ධර්ම දේශනාව වෙනුවෙන් අද දවසේ පින්බර දායකත්වය ලබා දෙමින් කටයුතු කරනවා ජපානයේ පදිංචි කේ උදාරා සංකල්පනී වීරසිංහ දියණිය සහ පොළොන්නරුව මහරෝහලේ වෛද්‍ය කේ සහන් ශ්‍රී බුද්ධික වීරසිංහ පුතුණුවන් එවැගේම මියගිය එච්.ඒ. රූපා හෙට්ටිආරච්චි මහත්මියගේ ආදරණීය ස්වාමි පුරුෂයාණන් වන රංජිත් ශ්‍රී කුමාර මහත්මයා ප්‍රදාන එම සදැහැති පින්වත් පිරිස. ගෞරවනීය ස්වාමින් වහන්සේට নমස්කාර පූර්වක ආරාධනා කර සිටිමු. මෙතෙන් සිට මේ උතුම් වූ සද්ධර්ම දේශනාව පවත්වන්නට අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අනමතග්ගෝ යං භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං සන්ධාවිතං සංසරිතං තී. වැඩම කොට වදාළ අබන්නොළුව රජමහා විහාරාධිපති පූජ්‍යපාද රත්නාපිටියේ පෙදස්සී නායක ස්වාමින් වහන්සේගෙන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද අපි සූදානම් වෙන්නේ ඊ타මත්ම වටිනා පින්කමක් සිදු කිරීමට, විශේෂ පින්කමක් සිදු කිරීමට. බෞද්ධ රූපවාහිනිය ඔස්සේ සමස්ත ලෝකයටම තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා කෙරෙහි මහත් වූ සෙනෙහසකින් දයාවකින් දේශනා කොට වදාළ පරම ගම්බීර වූ අකාලික වූ ශ්‍රී සද්ධර්මයේ බිඳක් මේ මොහොතේ ශ්‍රවණය කිරීමටයි මේ සියලු පින්වතුන් බලාපොරොත්තු වෙන්නේ. මේකේ වටිනා පින්කමක් මේ ආකාරයට සිදු කිරීමට මේ සියලුම ඥාති පින්වත් පිරිස කල්පනා කළේ ඊටාම වටිනා අරමුණක් ප්‍රදාන කරගෙන. ඒ ප්‍රධාන අරමුණ තමයි වසරකට වැඩි කාලයක් රෝගාතුරව සිටි වසර 63ක් පමණ ආයු වින්දනය කරලා 2012 වෙනි මාසයේ 20 වෙනි දින අභාව ප්‍රාප්ත වන්නට යෙදුන එච්.ඒ. රූපා හෙට්ටිආරච්චි මහත්මියගේ ආදරණීය මෑණියන් වහන්සේගේ ස්වාමි දිනියගේ ඒ තෙවර්ෂ පූර්ණ 3 මාසයේ නිමිති කරගෙන එතුමියට පුණ්‍යානුමෝදනා කිරීමේ පරමාර්ථය ඇති කරගෙන ඒ අනුව මේ වටිනා පින්කමේ දායකත්වයේ හැටියට ජපානයේ පදිංචි කේ උදාරා සංකල්පනී වීරසිංහ දියණිය, ඒ වගේම පොළොන්නරුව මහරෝහලේ වෛද්‍යකේ සහන් ශ්‍රී බුද්ධික වීරසිංහ පුතුණුවන් සහ මියගිය එච්.ඒ. රූපා හෙට්ටිආරච්චි මහත්මියගේ ස්වාම පුරුෂයාණන් කීර්ති ශ්‍රී කුමාර මහත්මයා කියන පින්වත් ඥාති පිරිසගේ දායකත්වයෙන් තමයි මේ වටිනා පින්කම අද
මේ සන්දෑ යාමේ සිදු වෙන්නේ. ඒ මියගිය ආදරණීය මෑණියන් වහන්සේ ස්වාමි දියණිය ඥාතිවරිය වෙනුවෙන් ඥාතීන් හැටියට අපට කරන්න පුළුවන් වටිනාම සංග්‍රහය තමයි ඥාති සංග්‍රහය තමයි පින්වත්නි මේ විදිහට පින් අනුමෝදන් කිරීම. බුදුරජාණන් වහන්සේ තමයි පින්වත්නි අපට මේ පින ගැන කියලා දුන්නේ. පිනේ නිර්මාතෘවරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ. භාග්‍යවතුන් වහන්සේ ලෝකයට පින නොපවසන්න ලෝකේ කවුරුවත් පින් කරන හැටි දන්නේ නැහැ. බුද්ධ ශාසනයක තමයි මිනිසියෙකුට පින කියන වචනේ ඇහෙන්නේ. ඒක ඊටාම සුන්දර වචනයක්. සුකෝ පුඤ්ඤස්ස උච්චේ භාගතුන් වහන්සේ සඳහන් කරනවා මහණනි මා පින කියන්නේ සැපේට කියන වචනයක් කියලා. සැපේට කියන වචනයක් කිව්වා. එහෙනම් ලෝකේ යම් කිසි කෙනෙක් සැපක් විඳිනවා නම් ඒ සැපේ රහස මොකද්ද? පින. ඒ නිසා සම්බුද්ධ ශාසනයක ලැබෙන වටිනාම උරුමය මිනිසියෙකුට පින් කරගන්න අවස්ථාව ලැබෙන එක. ඒ මනුස්ස ලෝකයේදී ලැබෙන වටිනාම සුන්දරම උරුමයක්. එතකොට ඒ විදිහට අපේ භාගතුන් වහන්සේ දේශනා කළ දානමය වශයෙන් හෝ වේවා, සීලමය වශයෙන් හෝ වේවා, භාවනාමය වශයෙන් හෝ වේවා කෙනෙකුට බුද්ධ ශාසනයක විතරයි පින් කරගන්න පුළුවන්. වෙන කිසිම තැනක පිනක් කරගන්න අවස්ථාවක් නැහැ. ඇයි? පින කරන්නට ලෞකික සම්මාදිට්ඨිය ඕන. ලෞකික සම්මාදිට්ඨිය නතු පින් කරන්න බෑ. එහෙම පුළුවන් කියනවා නම් ඒක බොරු. ලෞකික සම්මාදිට්ඨියෙන් තොරව ලෝකේ කාටවත් පින් කරගන්න පුළුවන් කමක් නැහැ. ඒ ලෞකික සම්මාදිට්ඨියෙන් යුක්ත ශ්‍රාවකයා තමයි බුද්ධ ශාසනයේ පිනක් කරගෙන ඒ පින් අනුමෝදන් කරන්න සුදුසු මානසිකත්වයකටපත් වෙන්නේ. දැන් උතුරු මේ මෑණියන් වහන්සේ අපි අතර මේ ආදරණීය මෑණියන් වහන්සේ බොහෝ කාලයක් ජීවත් වෙලා ඒ මෑණියන් වහන්සේ වෙනුවෙන් අපට කරන්න පුළුවන් වටිනාම සංග්‍රහය මේ කරන්නේ පිනෙන් සංග්‍රහ කිරීම. දෙමාපියෝ මරණයටපත් වුණාට පස්සේ දෙමාපියෝ දූ දරුවෝ හදාගන්න දූ දරුවන්ගේ දෙමාපියෝ බලාපොරොත්තු වෙන කාරණා පහක් යුතුයකම් පහක් ගැන භාග්‍යවතුන් වහන්සේ සඳහන් කළා. ඒ යුතුයකම් හතරක්ම දෙමාපියෝ ජීවත් වෙලා ඉන්න කාලය තුල කළ යුතුයි. ඒවා ජීවත් වෙලා ඉන්න කාලය තුල කරන්න ඕන යුතුයකම්. ඒ යුතුයකම් නොපිරිහෙලා මේ බාප්පයි වගේ මේ මල්ලි මේ සියලු දෙනාම එකතු වෙලා ඒ මෑණියන් වහන්සේ වෙනුවෙන් සියලුම දේවල් සියලු කටයුතු නොපිරිහෙලා කළා. අවසාන මොහොත දක්වා මේ මෑණියන් වහන්සේට කරන සියලු ප්‍රතිකාර කළා. නමුත් ජීවිතයේ තියෙන අවිනිශ්චිත බව මරණයේ ස්වභාවයේ ලෝකයට පසක් කරමින් ඒ මරණයේ කියන ධර්මතාවයට මෑණියන් වහන්සේට මුණ පාන සිද්ධ වුණා. එතනින් එහා යන ගමනේ සංසාරේ දෙමාපියෝ බුදුරජාණන් වහන්සේ වදාලා දෙමාපියෝ බලාපොරොත්තු වන දරුවන්ගේ අවසාන යුතුයකම තමයි පිනක් කරලා පින් අනුමෝදන් කරાવી කියන ප්‍රාර්ථනාව. දෙමාපියන්ගේ හිතේ තියෙන බව බුදුරජාණන් වහන්සේ සඳහන් කළා. ඒතර ඒ අවසාන යුතුයකම තමයි මේ සිද්ධ කරන්නේ. එතකොට පින්වත්නි මරණයටපත් වුණාට පස්සේ මරණයටපත් වෙන සියලු දෙනාටම පින ඕනෙත් නැහැ. මරණයටපත් වෙන සියලු දෙනාට පින ගන්නත් බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙනෙක් මරණයටපත් වෙලා යන්නේ කර්මානුරූප ගමනක්නේ. සත්වයාගේ සංසාර ගමනේ තියෙන කර්මානුරූප කර්ම චක්‍රයක්. කර්මය තමයි විනිශ්චය දෙන්නේ. මරණයට පස්සේ භවපච්චය ජාති භවයට අනුව උපදින ලෑස්ති වෙන්න. ඒ භවයට අනුව උපදින සත්වයාට මේ කර්මයේ දායාද කරගෙන සංසාර ගමනේ කර්මයේ විසින් දෙනවා ඊළඟ උපතේ විනිශ්චය. ඒක තමා තුළ සකස් වෙනා වූ කර්මයේ තුලින් භවයේ තුලින් තමයි ඉපදීම තීරණය වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ කර්මානුරූපව කෙනෙක් මරණයටපත් වෙලා තිරිසන් ලෝකේ ඉපදුනොත් එයාට පින් අනුමෝදන් වෙන්න බෑ. එහෙනම් තිරිසන් ලෝකයේ කිසිම කෙනෙකුට පින් අනුමෝදන් වෙන්න පින් තුනට පින් අනුමෝදන් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒකට හේතුව තමයි පින් අනුමෝදන් වීමේ මානසිකත්වයේ තිරිසන් ලෝකයේ සතුන්ට අහිමි වෙලා. කෙනෙක් මරණයටපත් වෙලා පින්වත්නි ගිහිලා ඉපදුනොත් එimhe පෙරේත ලෝකයේ සියලු දෙනාට පින් අනුමෝදන් වෙන්න බෑ.
භාගතුන් වහන්සේ දේශනා කොට වදාළේ පෙරේත ලෝකයේ යම් කොටසක් ඉන්නවා පින් අනුමෝදන් වෙන්න පුළුවන්. එතකොට බුදුරජාන් වහන්සේ වදාළේ මේ පෙරේත ලෝකයේ පරදත්තූප ජීවී කියන කොටසට වැටෙන අයට පමණයි පින් අනුමෝදන් වීමේ වාසනාව තියෙන්නේ. පින තියෙන්නේ. පරදත්තූප කියලා කියන්නේ පර කියන්නේ අණු, දත්ත කියන දෙන ලද. උපජීවී කියන්නේ ජීවත් වෙනවා. අනුන් දෙන පිනෙන් ජීවත් වෙන പ്രേත කොටාසිය තමයි පරදත්තූප ජීවී. අන්නේ පරදත්තූප ජීවී කියන പ്രേත කොටාසිය ඉපදෙන අයට විතරයි පින් අනුමෝදන් වෙන්න පුළුවන්. ඊළඟට යම් කෙනෙක් මරණයටපත් වෙලා කර්මානුරූපව කියලා ඉපදුනොත් නිරිසතෙක් කියලා. ඒ නිරිසතේ ඉපදිච්ච කාටවත් පින්වත් පින් අනුමෝදන් වෙන්න බෑ. නිරේ කියලා කියන්නේ මහා තාම සෝචනීය දුක් වලින් පිරුණු තැන. කර්මය අවසන් වෙන තුරු ඒ ලෝකේ ඉපදිච්ච අයට ඉන්න වෙනවා. වෙන කිසි දෙයක් කරන්න පුළුවන් කමක් නැහැ. කරන්න පුළුවන් දේ තමයි කරපු කර්මයට විපාක විඳීම. එතකොට ඒ කිසිම කෙනෙකුට පින් අනුමෝදන් වීම වාසනාවක් නැහැ. එතකොට බුදුරජාන් වහන්සේ වදාලා ඒ පරදත්තූප ජීවී කියන කොටාසියට පමණයි පිනක් අනුමෝදන් වෙන්න පුළුවන්. ඉතින් නමුත් අපි සම්ප්‍රදායානුකූලව කෙනෙක් මරණයටපත් වුණාට පස්සේ අපි මේ කරන දේ ඊටාම වටිනා දෙයක්. මේ පින ඕන නම් ඒකාන්තයෙන් මේ මෑණියන් වහන්සේ මේ පින අනුමෝදන් වෙයි. එතකොට මේ පින අවශ්‍ය නැත්නම් තව කෙනෙකුට අනුමෝදන් වෙන්න පුළුවන්. එතකොට කරන පිනක් කවදාවත් අවලංගු වෙන්නේ නැහැ. කරන පින කවදාවත් පින්වන්ති අහෝසි වෙන්නේ නැහැ. ඒක අවශ්‍ය කෙනෙකුට අවශ්‍යතාවය තියෙන කෙනා පින අනුමෝදන් වෙලා එයාගේ ජීවිතය සූපපත් කරගන්නවා. ඉතින් ඒ නිසා මේ වෙලාවේ අපි බලාපොරොත්තු වන්නේ ආදරණීය මෑණියන් වහන්සේ වෙනුවෙන් මේ කරන වටිනා යුතුයකම. දෙමාපි දරුවෝ හැටියට, ඒ වගේම ස්වාමියා හැටියට, ඥාතීන් හැටියට අපිට කරන්න පුළුවන් වටිනාම සංග්‍රහය. ඒතකොට අපි සියලු දෙනාම පින්වත්නි මේ ජීවිතය ගැන අපි කල්පනා කරන්න ඕන දෙයක් තියෙනවා. දැන් අපි සියලු දෙනාම මනුස්ස ලෝකයට ඇවිල්ලා ඉන්න වෙලාව. මනුස්ස ලෝකයට ආපු වෙලාවේ අපි හැම දිනාටම ලැබිච්ච වටිනාම උරුමයක් තියෙනවා. මොකක්ද ඒ උරුමේ? බුද්ධ ශාසනය. අපේ ජීවිතේ වටිනාම දායාදේ අපිට ලැබිච්ච වටිනාම දායාදේ තමයි බුද්ධ ශාසනය. ඒතර බුද්ධ ශාසනය මොකක්ද කියලා මිනිස්සුයෙකුට මේ ජීවිතය තුළ තේරුම් ගන්න බැරි වුණොත් එයා බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනෙ ගන්න නැහැ. එයා සාමාන්‍ය විදිහට කාලා බීලා ඉඳලා මරණයටපත් වෙලා යයි. ඊට එයා දෙයක් ගැන ජීවිතේ කල්පනා කරන මානසිකත්වය ඇති වෙන්නේ නැහැ. බුද්ධ ශාසනය තේරුනේ නැත්තම්. ඒතර බුද්ධ ශාසනය කියලා අපි කතා කරන්නේ මේ විශාලට හදන පන්සල් නෙමෙයි. බුද්ධ ශාසනය කියලා කියන්නේ මේ විශාලට කරන මල් පූජාවල් නෙමෙයි. බුද්ධ ශාසනය කියලා කියන්නේ අවුරුද්දක් පාසක් කරන පෙරහැරවල් නෙමෙයි. එවනම් බුද්ධ ශාසනය කියන්නේ මොකද්ද කියලා සරණ යන ශ්‍රාවකයා හරියට නිශ්චිතව තේරුම් ගත්තේ නැත්නම් එයාට බුද්ධ ශාසනය තුල කරගන්න තියෙන දේවල් ටික බැරි වෙනවා කරගන්න. මොකද්ද පින්වත්නි බුද්ධ ශාසනය කිව්වේ? දැන් ඔබෙන් කවුරු හරි ඇහුවොත් මොකද්ද බුද්ධ ශාසනය කියන්නේ කියලා? බුද්ධ ශාසනය කියන්නේ බුදුරජාණන් වහන්සේ අපිට ඊටාම පැහැදිලිව දේශනා කළා තියෙනවා. ඒක තමයි පරයාප්ති ශාසනය, ප්‍රතිපත්ති ශාසනය, ප්‍රතිවේද ශාසනය. හොඳට මතක තියාගන්න. පරයාප්ති ශාසනය, ප්‍රතිපත්ති ශාසනය, ප්‍රතිවේද ශාසනය කියන කාරණා තුනෙන් යුක්ත දේ තමයි බුද්ධ ශාසනය. වෙන දෙයක් ලෝකේ බුද්ධ ශාසනය නාමයෙන් නැහැ. ලෝකේ කොහේ හරි කවුරු හරි කෙනෙක් කතා කරනවා නම් බුද්ධ ශාසනය නාමයෙන් යමක් එතන තියෙන්නේ මොකද්ද? එක්ක පරයාප්ති ශාසනය, එක්ක ප්‍රතිපත්ති ශාසනය, එක්ක ප්‍රතිවේද ශාසනය. අන්නේ නිසා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන මේ ශාසනය මේ බුද්ධ ශාසනය මනාකොට හඳුනාගත්තොත් පමණයි ශ්‍රාවකයෙකුට බුද්ධ ශාසනයේ උරුමයක් ඒ උරුමය Tamanට ජීවිතයට ලං කරගන්න පුළුවන් වෙන්නේ. නැත්නම් බුද්ධ ශාසනයෙන් ගන්න තියෙන උරුමය යාට නැති වෙනවා. පරයාප්ති ශාසනය කියලා බුදුරජාණන් වහන්සේ පින්වත් දේශනා කරන්නේ තථාගතයන් වහන්සේ ස්වකීය ඥාණයෙන් අවබෝධ කොට වදාළ ශ්‍රී සද්ධර්මයේ බුද්ධ වචනයට කියන පරයාප්ති කියන වචනය. පාලියෙන් පරියප්ති. දැන් අපි මේ ස්වාමින් වහන්සේලා දේශනා කරන බුද්ධ වචනේ මේ දේශනා කරන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේනේ. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ තමයි ඒකේ නේතෘත්වය. නිර්මාතෘවරයන් වහන්සේ. ඒකේ අයිති වෙන කාටවත් නැහැ. ශ්‍රාවකයා කරන්නේ ධර්මයේ මනාකොට ශ්‍රද්ධාවෙන් නිවැරදිව කියා දීම පමණයි.
ඒ ත්‍රිපිටකගත බුද්ධ වචනේ තුළ ඒ පරම පාරිශුද්ධ වූ බුද්ධ වචනේ නිර්මලව පවතිනවා. බුදුරජාණන් වහන්සේ එදා සම්මා සම්බුද්ධත්වයට පත් වූ දාපටන් උන්වහන්සේ පිරිනිවන් පානා තුරු ඒ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී මුවමඩලෙන් යමක් ලෝකෙට දේශනා කළාද ඒ සියල්ල පරයාප්ති ශාසනයට අයිති. ඒතර මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කර වදාළ සමස්ත බුද්ධ වචනයටම කියන්නේ පරයාප්ති ශාසනය. ඒතර මේ පරයාප්ති ශාසනයේ මනාකොට ශ්‍රාවකයන් නිවර්දිව තේරුම් ගත්තේ නැත්නම් එයාට නිවන් මඟ වර්ධිනවා. තම තමන්ට හිතෙන දේවල් කියාගෙන ගියොත් තම තමන්ගේ මතවාද කියාගෙන ගියොත් එහෙම බුද්ධ වචනේ හැටියට තම තමන්ගේ අදහස් කියාගෙන ගියොත් විනය හැටියට ඒක භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ වෙන්නේ නැහැ. එහෙනම් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ මනාකොට සරණ ගිහිල්ලා ඒ ධර්මයේ මනාකොට කෙනෙකුට කියා දුන්නොත් විතරයි එයාට මේ ධර්මයෙන් පිළිසරණක් හදාගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් පින්වත්නි තමන්ගේ මතවාද ලෝකයට ධර්මයේ නාමයෙන් කියලා ලෝකයට පිහිටක් පිළිසරණක් හදාගන්න පුළුවන් කමක් නැහැ. ඒතරේ පරයාප්ති ශාසනය අපි දන්නවා ආදි කල්යාණ, මජ්ජේ කල්යාණ, පරියෝසాని කල්යාණ, සාත්තං සබ්බඤ්ඤණ කේවල පරිපූර්ණම් බ්‍රහ්මචර්යම් ප්‍රකාශයති. අන්න පරයාප්ති ශාසනයේ ලක්ෂණ ටික. ඒතර භාගතුන් වහන්සේ දේශනා කරන්නා වූ ශ්‍රී සද්ධර්මයේ තුල තමයි මේ ලක්ෂණ තියෙන්නේ. ලෝකෙ වෙන කිසිම ඉගැන්වීමක මේ ලක්ෂණ නැහැ. තියෙනවා කියනවනේ ඒක සම්පූර්ණ අසත්‍යයක්. බුද්ධ වචනයේ පමණයි පින්වත්නි මේ කියපු ආදි කල්යාණ, මජ්ජේ කල්යාණ, පරියෝසాన කල්යාණ කියන ස්වභාවය තියෙන්නේ. ඒ කියන්නේ භාගතුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තුල ගුරු උපදේශ බවක් නැහැ. ගුරු උපදේශ රහිතයි. සයන් අභිඥා සච්චිකත්තා පවේදේති. තථාගතයන් වහන්සේ සොකී ඥාණයෙන් අවබෝධ කරගෙනයි මේ ශ්‍රී සද්ධර්මයේ ලෝකෙට ප්‍රකාශ කළේ. කාගෙන්වත් අහලා කියපු දෙයක් නෙමෙයි. ගුරු උපදේශය ලබාගෙන කියපු දෙයක් නෙමෙයි. පොතපත බලලා කියපු දෙයක් නෙමෙයි. මේක තනිකරම සම්බුක් ඥානෙ තථාගතයන් වහන්සේගේ අවබෝධය සයන් අභිඥා සච්චිකත්තා පවේදේති. එහෙනම් මේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ සොකී ඥාණයෙන් අවබෝධ කළ දේශනා කරන ධර්මයේ තුල තමයි මේ ආදි කල්යාණ, මජ්ජේ කල්යාණ, පරියෝසాని කල්යාණ කියන මේ ලක්ෂණ තිබෙන්නේ. පටන් ගැනීම සුන්දරයි, මැද සුන්දරයි, අවසානයේ සුන්දරයි. එතකොට සාත්තං අර්ථ සහිතයි, සබ්බ්‍යංජනම් පැහැදිලි වචන වලින් තිබේ. කේවල පරිපූර්ණම් බ්‍රහ්මචර්යම් ප්‍රකාශයති, හාත්පසින් පරිපූර්ණ නිවන් මඟ ප්‍රකාශයට පත් වෙනු ඇත. ඒ පහස්පතින් නිර්වාණ මාර්ගයේ ප්‍රකාශයට පත්වන්නේ ඇයි? ආදි කල්යාණ මුල හොඳයි. මුල අවුල් නෑ. බුදුරජාණන් වහන්සේ ලෝකෙට කියන්න ඕන දේ කියන්න ඕන තාලෙට කියලා තියෙනවා. අවබෝධ කරන්න ඕන විදිහට කියලා තියෙනවා. අයි කාටවත් ඒකට සංශෝධන ඉදිරිපත් කරන්න අවශ්‍යතාවයක් නැහැ. අතින් දාන්න අවශ්‍යතාවයක් නැහැ. ඒතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල පටන් ගැනීම තියෙන සීලයෙන්. සීලය තමයි මුල. ඒකයි ආදි කල්යාණ කිව්වේ. ඒතර සිල්වත් වෙන හැටි භාග්‍යවතුන් වහන්සේ මනාකොට කියා තිබේ. ආයේ ඒකට වෙන සංශෝධන වෙන අර්ථකථන දෙන්න අවශ්‍ය වෙන්නේ තමන්ගේ අතින් දාලා. ඒ වගේ කූට වැඩ කරනවා සමහර අය. තමන්ගේ මතවාද කියාගෙන යනවා තමන් ඉස්මතු වෙන්න. තමන් බබලෙන්න. තමන්ගේ ලාභ සත්කාර වැඩි කරගන්න. ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ නෙමෙයි. ඒතර හැම වෙලාවෙම ශ්‍රාවකයා නිහතමානී කෙනෙක්, නිහතමානී තැන ඉන්න ඕනේ. මම සරණ ගියේ භාග්‍යවතුන් වහන්සේ නම්, මම සරණ ගියේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ නම් මට කවදාවත් අයිතියක් නැහැ ඒ ශ්‍රී සද්ධර්මයේ විකෘති කරලා කියන්න. මගේ මතවාද කියන්න මට අයිතියක් නැහැ බුද්ධ වචනේ නාමයෙන්. ඒ බුද්ධ වචනේ නොවේ. ඒක සමහර ලෝකේ සමහර මේ රටේ මිනිස්සු තමන්ගේ දේ කියන්නේ බුද්ධ වචනේ හැටියටනේ. ඒතකොට බුද්ධ වචනේ නොදන්න මිනිස්සු මේ අධර්මයේ සරණ ගිහිල්ලා මිනිස්සුන්ගේ ජීවිතය තුළ ලොකු වැරද්දක් කරගන්නවා. ඒ වැරද්ද සුළුපටු වැරද්දක් නෙමෙයි. යාට සම්පූර්ණයෙන්ම මේ නිවන් මඟ අහිමි වෙනවා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ වදාළ ආදි කල්යාණං සීලේ මනාකොට දේශනා කළා තියෙනවා. මජ්ජේ කල්යාණං සමාධිය වඩන හැටි මනාකොට දේශනා කළා තියෙනවා. අතින් දාන දෙයක් නැහැ. මජ්ජේ කල්යාණං පරියෝසాని කල්යාණ අවසානයේ සුන්දරයි. අවසානයේ කියන්නේ ප්‍රඥාව. සීලයෙන් සමාධිය, සමාධි ප්‍රඥාවට. ප්‍රඥාව ගැනත් බුදුරජාණන් වහන්සේ මනාකොට දේශනා කළා තියෙනවා. අර්ථ සහිතයි. එකම අනර්ථවත් වූ එකම වචනයක්වත් බුද්ධ වචනේ නැත. බුද්ධ වචනේ අනර්ථවත් වූ වචන නැහැ. අර්ථයෙන් පරිපූර්ණ වූ දේ තමයි බුද්ධ වචනේ සඳහන් වෙන්නේ.
එකම වචනයක්වත් අයින් කරන්න බෑ මේ වචනේ ගැලපෙන්නේ මේ වචනේ සුදුසු නෑ මේක වැරදිලා කියවිලා. දැන් සාමාන්‍ය ලෝකෙ මිනිස්සු කතා කරනකොට කොච්චර වරදිනවද? කොච්චර වැරදිච්ච පොත්වල ලියනවද? පස්සේ කියනවා මට මේක වැරදිලා කියුනේ කියලා. එහෙම දෙයක් පින්වත් මේ බුදුරජාන් වහන්සේ නමකට සිද්ධ වෙන්නේ නැහැ. උන්වහන්සේ සම්මා සම්බුද්ධයි. සම්මා සම්බුදුරජාන් වහන්සේ නමක් යමක් ප්‍රකාශ කළා නම් ඒක පස්සේ සංශෝධන කරන්නේ මට මේක වැරදිලා කියුනේ කියලා. එහෙම එකක් නෑ. එහෙනම් බුද්ධ වචනේ නාමයෙන් යම් දෙයක් ලෝකෙට තථාගත බුදුමුවින් පිට වුණා නම් ඒක පරම සත්‍යය. ආයෙක පස්සේ ආපස්සට හරවන්න කෙනෙක් නෑ. ඒ බුදුරජාන් වහන්සේගේ සම්බුද්ධත්වයේ අවබෝධයට ලෝකෙ අභියෝගයක් නෑ. ඥානංච පරමේ දස්සනං උදපාදි අකුප්පා මේ චේතෝ විමුක්ති. අයමන්ති මා ජාති නත්ති දානි පුනබ්බව. ධම්මචක්කයෙන් අපට ඇහෙනවා. භාගතුන් වහන්සේ දේශනා කරන ඥානංච පරමේ දස්සනං උදපාදි. මහණෙනි මට ඥාන දර්ශනේ පහළ වුණා. අකුප්පා මේ චේතෝ විමුක්ති. මාලද චේතෝ විමුක්තිය අකෝප්‍යයි. කාටවත් සොලවන්න බෑ කිව්වා. අකෝප්‍ය කියන්නේ සොලවන්න චංචල කරන්න බෑ. අයමන්ති මා ජාති මේ අවසන් ඉපදීමයි. නත්ති දානි පුනබ්බව. ආයිස්සරයක් මව කුසක උපදින්නේ නැහැ කිව්වා. මේක තමයි මානව ඉතිහාසයේ අපට ඇහිච්ච සුන්දරම සිංහනාදී. සුන්දරම සිංහනාදී. මේ මානව ඉතිහාසයේ වෙන කිසි කෙනෙකුට පින්වත්නි කියන්න බැරි වෙච්ච දෙයක්. එදා භාග්‍යවතුන් වහන්සේ දෙව්මිනිස් සහිත ලෝකයට හඬ නගා කීවා. ඒ මොකද්ද? අයමන්ති මා ජාති නත්ති දානි පුනබ්බව. මේ මගේ අවසාන උපතයි යලි ඉපදීමක් නැහැ කිව්වා. එනිසා ඒ මට්ටමට ඒ මිනිස්යාගේ ජීවිතේ දියුණු කරගන්න බුදුරජාන් වහන්සේ ඒ යන්න ඕන මාර්ගයේ ප්‍රතිපදාව පියවරවල ඊටාම පැහැදිලි ලෝකයට පවසලා තියෙනවා. සාත්තං සබ්බඤ්ඤනම් පැහැදිලි වචන වලින් තියෙන්නේ. හංගලක් කරපු දේවල් හංගලා කියපු දේවල් නෑ. උඩින් එකක් යටින් එකක් එහෙම එකක් නෑ. පස්තාපිල්ලු තේරුලි නෑ. සමහර ප්‍රකාශ තියෙනවා උඩින් එක දෙයක් කියන්නේ යටින් වෙන අදහසක්. එහෙම දේවල් තියෙනවා. නමුත් බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තුල ඒ වගේ මතු පිටින් එක දෙයකුත් යටින් තව දෙයකුත් නෑ. කියන්න ඕන අදහස කියන්න ඕන විදියට කියන්න ඕන වචන වලින් බුදුරජාණන් වහන්සේ ලෝකෙට කියලා තියෙනවා. සබ්වැඤ්ඤණං කේවල පරිපූර්ණම් බ්‍රහ්මචර්යම් ප්‍රකාශයේති. හාත්පසින්ම මේ නිවන් මඟ සම්පූර්ණ කරගන්න පුළුවන් ශ්‍රාවකයාට අවංක සිතින් සත්පුරුෂයෙක් වෙලා ධර්මයේ සරණ ගියොත්. සත්පුරුෂ නොවී නම් වැඩේ කරන්න බෑ. අසත්පුරුෂයන්ට බුද්ධ ශාසනයේ තුල පින්වත් ඉඩ නැහැ. අසත්පුරුෂයා බුද්ධ වචනේ ඉගෙන ගත්තත් අසත්පුරුෂයන්ට බුද්ධ වචනේ අයිති නැහැ. අසත්පුරුෂයෙක් බුද්ධ වචනේ කීවත් ඒ බුද්ධ වචනේ බලේ නැහැ. එහෙනම් මේකේ බලේ තියෙන කාටද? සත්පුරුෂයෙකුටයි ඒ අමා නිවන මතුවෙන්නේ. ඒ නිසා පින්වත්නි ඒ සත්පුරුෂ භාවය තුළ මනාකොට අපි පිහිටියට පස්සේ ඒ ශ්‍රාවකයා සද්ධාවන්ත ශ්‍රාවකයෙක් බවට පත් වෙනා මේ බුද්ධ ශාසනය. ඒතර පර්යාප්ති ශාසනය කියෝකයි පර්යාප්ති ශාසනයේ ওই ලක්ෂණ ටික තියෙනවා. ඒතර ඒ ආදි කල්යාණම් මජ්ජේ කල්යාණම් පරියෝසానේ කල්යාණම් සාත්තං සබ්බඤ්ඤණං කේවල පරිපූර්ණම් බ්‍රහ්මචර්යම් ප්‍රකාශයේති කියන මේ ලක්ෂණ වලින් යුක්ත සද්ධර්මයේ තමයි ඔබේ ධර්ම මාර්ගයේ හැටියට ඔබ පිළිගන්න ඕනේ. මේවාට මේ කියන ලක්ෂණ නැත්තම් කවුරු හරි කියන දෙයක් තුළ ඒක බුදුරජාන් වහන්සේගේ බුද්ධ වචනේ නෙවෙයි. ඒක පෞද්ගලික මතයක්. එතකොට බුදුරජාන් වහන්සේ වදාලා එතකොට පර්යාප්ති ශාසනය ප්‍රතිපත්ති ශාසනය පර්යාප්ති ශාසනය තුලින් තමයි කෙනෙක් ප්‍රතිපත්ති ශාසනයට එන්නේ. පර්යාප්ති ශාසනය හරියාකාර මනාකොට ශ්‍රාවකයා දන්නේ නැත්නම් දැනුවත් වෙලා නැත්නම් ඒකට ප්‍රතිපත්ති ශාසනය දිනු කරගන්න පුළුවන්ද? ප්‍රතිපත්ති ශාසනය දිනු කරගන්න පුළුවන් කමක් නැහැ පින්වත්නි. ප්‍රතිපත්ති ශාසනය මතුවෙන්නේ පර්යාප්ති ශාසනයෙන්. අපේ ස්වාමීන් වහන්සේලා මේ ධර්මයේ දේශනා කරන්නේ පර්යාප්ති ශාසනය දේශනා කරන්නේ ප්‍රතිපත්ති ශාසනය තුලට ශ්‍රාවකයා ප්‍රවේශ වෙන්න. ඒතර ප්‍රතිපත්ති ශාසනයේ තියෙන බුද්ධ වචනේ තුල ඒකයි ශ්‍රී සද්ධර්මයේ බුද්ධ වචනේ මනාකොට පිරිසිදුව ඉගෙන ගන්න ඕන කියන්නේ. ඒ මනාකොට ටික ශ්‍රවණය කරන්න ඕන. එතකොට එයාට පුළුවන්කම ලැබෙනවා ඒ ධර්ම මාර්ගය තුල පිහිටලා ප්‍රතිපත්තිය වඩන්න. ප්‍රතිපත්ති ශාසනය වෙනස් වෙන්නේ නැහැ. ප්‍රතිපත්ති ශාසනය කියලා කියන්නේ සීල සමාධි ප්‍රඥා දියුණු කිරීම. පර්යාප්ති ශාසනය තුල හම්බ වෙන ප්‍රතිපත්තිය මොකද්ද? සීල සමාධි ප්‍රඥා.
ඒතකොට සීල සමාධි ප්‍රඥා දියුණු කිරීමේ වැඩපිළිවෙල තියෙන්නේ බුද්ධ ශාසනයක විතරයි. ඒ නිසා තමයි බුද්ධ ශාසනයේ සෝවාන් ශ්‍රාවකයා බිහි වෙන්නේ. ඇයි බුද්ධ ශාසනය තුල තමයි ආරෂ්ඨාංගික මාර්ගය කතා කරන්නේ. ලෝකෙ වෙන කිසිම තැනක එහෙමනම් පින්වත්නි සෝවාන් ශ්‍රාවකයා බිහි වෙයිද? වෙන කිසිම තැනක අන්‍ය වූ නිකායක අන්‍ය වූ ආගම් වල මේ ශ්‍රාවකයා සෝවාන් ශ්‍රාවකයා බිහි වෙන්නේ නැහැ. සකදාගාමි ශ්‍රාවකයා බිහි වෙන්නේ අනාගාමි ශ්‍රාවකයා බිහි වෙන්නේ රහතන් වහන්සේ බිහි වෙන්නේ නැහැ. එහෙනම් මේ සියලුම මාර්ගඵලලාභී ශ්‍රාවකයෝ බිහි වෙන්නේ බුද්ධ ශාසනය තුල. ඇයි බුද්ධ ශාසනය තුල තමයි ඒ සෝවාන් ආදී මාර්ගඵලලාභී ශ්‍රාවකයෝ බිහි වෙන වැඩපිළිවෙල තියෙන්නේ. අදත් බිහි වෙනවා නම් බිහි වෙන්නේ බුද්ධ ශාසනයක තමයි සෝවාන් ශ්‍රාවකයා. අදත් සකදාගාමි ශ්‍රාවකයා බිහි වෙන්නේ බුද්ධ ශාසනයකින්මයි. අදත් අනාගාමි ශ්‍රාවකයා බිහි වෙන්නේ බුද්ධ ශාසනය තුලින්. අදත් රහතන් වහන්සේ බිහි වෙන්නේ බුදු සසුනෙන්. ඇයි ඒ බුද්ධ ශාසනය තුල තමයි ඒ මාර්ගය තියෙන්නේ. ඒ වැඩපිළිවෙල තියෙන්නේ. ඒ ප්‍රතිපදාව තියෙන්නේ. ඒ නිසා බුදුරජාන් වහන්සේ වදාලා ඒ ප්‍රතිපදාව මනාකොට දියුණු කරගන්න ශ්‍රාවකයට පහසුවක් වෙනවා ධර්මයේ මනාකොට තේරුම් ගැනීම. ධර්මයේ මනාකොට දැන ගැනීම. එතකොට පින්වත්නි බුද්ධ ශාසනයෙන් බුද්ධ ශාසනයට පරයාප්ති ශාසනය වෙනස් වෙනවාද? බුද්ධ ශාසනයෙන් බුද්ධ ශාසනයට පරයාප්ති ශාසනය පරයාප්ති ශාසනය වෙනස් වෙන්නේ නැහැ, ප්‍රතිපත්ති ශාසනය වෙනස් වෙන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ නමකයෙන් බුදුරජාන් වහන්සේ නමකේ ධර්මයේ වෙනස් වෙන්නේ නැහැ. ඒ සියලුම බුදුරජාණන් වහන්සේලා සම්මා සම්බුද්දයි. සම්මා සම්බුද්දයි. එන සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නා වූ බහෝත්තම මුනිවරයන් වහන්සේලා ලෝකෙට පවසන එකම සත්‍යය. ඒ අවබෝධ කළ යුතු දුක නම් වූ ආර්ය සත්‍යය. ප්‍රහාණය කළ යුතු දුක හදන හේතුව නම් වූ ආර්ය සත්‍යය. දුක්ඛ නිරෝධේ දුක නැති කර ගැනීම නම් වූ ආර්ය සත්‍යය. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා දුකෙන් නිදහස් වීම මාර්ගයේ නම් වූ ආර්ය සත්‍යය. ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ තමයි සියලුම බුදුරජාණන් වහන්සේලා ලෝකයට මිහිරි හඬින් පවසන්නේ. එහෙනම් බුද්ධ ශාසනයකින් බුද්ධ ශාසනයට ධර්මයේ වෙනස් වෙන්නේ ප්‍රතිපත්ති වෙනස් වෙන්නේ. දැන් සාමාන්‍යයෙන් අපි ආණ්ඩුවක් ගත්තොත් ඒ ආණ්ඩුවෙන් ආණ්ඩුවට ප්‍රතිපත්ති වෙනස්නේ. එහෙම වෙන්නේ නැද්ද? එක ආණ්ඩුවක් ඇවිදිලත් ඒ ආණ්ඩුව ගෙදර යනකොට තව ආණ්ඩුවක් එනකොට ඒ ආණ්ඩුව වෙන ප්‍රතිපත්තියක්. ඒක පෙරදිලා ඒගොල්ලෝ ගෙදර යනකොට තව ආණ්ඩුවක් එනකොට ඒකින් කියන්නේ තව ප්‍රතිපත්තියක්. ඒතකොට ප්‍රතිපත්ති මාරු වෙවි තියෙනවා. රට තිබිච්ච තැන. එහෙම එකක් නෙවෙයි බුද්ධ ශාසනය. බුද්ධ ශාසනයෙන් බුද්ධ ශාසනයට පින්වත්නි ඒ බුදුරජාණන් වහන්සේලා වෙනස් වුණා කියලා ප්‍රතිපත්ති ශාසන වෙනස් වෙන්නේ නැහැ. සියලුම බුදුරජාණන් වහන්සේලා ලෝකයට පවසන්නේ සීල, සමාධි, ප්‍රඥා වඩන වැඩපිළිවෙලයි. ආන් ඒ නිසයි ශ්‍රාවකයා ඉලක්කයට යන්නේ. ඇයි බුදුරජාණන් වහන්සේ නමකින් බුදුරජාණන් වහන්සේ නමකට මේ ශාසනයේ ප්‍රතිපත්තිය වෙනස් වෙන්නේ නැහැ. ඒතකොට සීල, සමාධි, ප්‍රඥා දියුණු කරන ශ්‍රාවකයා තුල තුන්වෙනි ශාසනය පහළ වෙනවා. මොකක්ද තුන්වෙනි ශාසනය? ප්‍රතිවේද ශාසනය. ප්‍රතිවේද ශාසනය කියන්නේ අවබෝධ කිරීම. පරයාප්ති ශාසනයේ මනාකුට ශ්‍රාවකයා දැනගන්න එයා බැසගන්නේ කොහෙටද? බැසගන්නේ ප්‍රතිපත්තියට. වෙන කොහෙටවත් බැහැගන්නේ. එයා ඒකාන්තයෙන්ම භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රතිපත්ති ශාසනයට බැස ගන්නවා. මාර්ගයට වැඩපිළිවෙලට එයා වැටෙනවා. එයා මනාකොට ඒ ජීවිතය තුළ සීලය දියුණු කරගෙන සමාධි දියුණු කරගෙන ප්‍රඥාව දියුණු කරගෙන වැඩපිළිවෙල කරගෙන යනවා. අන්න එතකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඒ ප්‍රතිපත්ති ශාසනයේ පුරණ සමාජයෙන්මයි කීවා ප්‍රතිවේදයේ පහළ වෙන්නේ. ප්‍රතිවේදය කියන්නේ අවබෝධ කරන ශ්‍රාවකයා, සෝතාපන්න ශ්‍රාවකයා, සකදාගාමි ශ්‍රාවකයා, අනාගාමි ශ්‍රාවකයා, රහතන් වහන්සේ. මේ සියලුම ශ්‍රාවකයෝ බිහි වෙන්නේ සම්බුද්ධ ශාසනයකින්මයි. ඒක තමයි ප්‍රතිවේදය. ඒක ප්‍රතිවේදය. අන්නේ ප්‍රතිවේද ශාසනය සාක්ෂාත් කරගන්න නම් අපි මනාකොට පින්වත්නි මේ බුද්ධ ශාසනය තුල මූලිකම පියවර සම්පූර්ණ කරගන්න ඕන. පිරිසිදු අපි මූලික ප්‍රතිපදාව පිළිටන්න ඕන. මූලිකම දේ තමයි පින්වත්නි මනාකොට සරණ පිහිටන එක. බාගට සරණ ගිහිල්ලා බුද්ධ ශාසනය කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නැහැ. දැන් බෞද්ධ බෞද්ධකයට බොහෝ විට මිනිස්සුන්ගේ බෞද්ධකම බාගට පිහිටපු එකක්.
ඒක සම්පූර්ණ බෞද්ධකම නෙමෙයි. උපතින් බෞද්ධ වෙන්න බෑ. පරම්පරාවෙන් බෞද්ධ වෙන්න බෑ. සහතිකයෙන් බෞද්ධ වෙන්න බෑ. බෞද්ධ වෙන්න තියෙන අවබෝධයෙන් සරණ පිහිටීම. අවබෝධයෙන් සරණ පිහිටියාට පස්සේ තමයි යා බුද්ධ ශාසනයට අයිති ශ්‍රාවකයෙක් බවට පත් වෙන්නේ. සරණ දුර්වල නම් පින්වත් එතනින් එහාට යාට ගමනක් නැහැ. යාට වැඩපිළිවෙල දියුණු කරගන්න බැරි වෙනයි. සරණ දුර්වලයි. බුදුරජාණන් වහන්සේව සරණ ගියා නම් එපමණ යා වෙන දෙයක් සරණ යන්න පුළුවන්ද? වෙන දෙයක් සරණ යනවා නම් එයා බුදුරජාණන් වහන්සේ සරණ ගියලා තියෙන්නේ ඇත්තට නෙවෙයි. බොරු මූණිච්චාවට. ආන් එහෙම ඒ ගණේට වැඩන જાතිය තමයි වැඩි. බොරුවට බුද්ධං සරණං ගච්ඡාමි කියලා හිතේ බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම නැත්තම් එයා ශ්‍රාවකයෙක් නෙවෙයි. ශ්‍රාවක වේශයෙන් ඉන්න මිසදිටුවෙක්. රටේ තියෙන සියලු මිත්‍යා දෘෂ්ටි අදහනවා. රටේ තියෙන නොයෙක් මිත්‍යා දෘෂ්ටි අදහනවා. ඒ මිත්‍යා දෘෂ්ටි අදහ කියන මමත් බෞද්ධ කියලා. එහෙම බෞද්ධ වෙන්න බෑ. බෞද්ධ වෙන්න තියෙන්නේ මනාකොට මේ සරණේ මනාකොට ස්ථාවරව පිහිටීමේ. එතකොට බුදුරජාණන් වහන්සේ සරණ ගියා නම් එපමණයි. සී සද්ධර්මයේ සරණ ගියා නම් එපමණයි. වෙන කිසිම මතයක් යා සරණ යන්නේ නැහැ. ශා วก සංඝයා සරණ ගියා නම් එපමණයි. යා වෙන කිසිම පිරිසක් සරණ යන්නේ නැහැ. ඒ විදිහට සරණ මනාකොට පිහිටලා බුදුරජාණන් වහන්සේ මනාකොට සරණ ගිහිල්ලා සී සද්ධර්මයේ මනාකොට සරණ ගිහිල්ලා ඒ ශා วก සංඝරත්නයේ මනාකොට සරණ ගිහිල්ලා ඒ බුද්ධ ශාසනය තුල යාට ඊට පස්සේ කරගන්න වැඩපිළිවෙලක් එයාට තේරෙනවා. සරණ මනාකොට පිටින් නැත්නම් යාට වැඩපිළිවෙලක් ගැන වැටහීම නැහැ. ඉතින් ඒ නිසා පින්වත්නි මේ සම්බුද්ධ ශාසනය අපට ලැබුණේ මේ සංසාරයෙන් එතර වෙන්න. නතර වෙන්න නෙමෙයි. දැන් මේ නතර වෙලා වෙච්ච හරියෙන් බෑ මේ වෙච්ච වින්නයි ටික. දීර්ඝ සංසාර ගමනේ කොච්චරනම් අපට පින්වත්නි මේ සසරේ භයානක උවදුරු වලට අපි ලක් වුණාද? සංසාරේ කොච්චර අපි දුක් විඳද? ඒ නිසා මේ සංසාර දුකෙන් එතර වීම සඳහාම තමයි පින්වත්නි සම්මා සම්බුදුරජාන් වහන්සේ නම ලෝකෙට පහළ වෙලා මේ නිවන් මාර්ග දේශනා කරන්නේ. ඒ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට ඔදාලේ සසර කියන්නේ මේ සුන්දර තැනක් නෙමෙයි. උන්වහන්සේ දේශනා කරනවා අර සංයුත්ත නිකායේ අනමතග්ග සංයුත්තේදී අනමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටි නපඤ්ඤායති. බලන්න පින්වත්නි බුදුරජාන් වහන්සේගේ බුදුනුවනේ අසිරිය මේ සංසාරයේ පවතින සෝචනීය ඉරණම භාග්‍යවතුන් වහන්සේ නොපවසන මේ ලෝකේ කවුරුවත් දන්නේ නැහනේ. මේම අනතුරක් සත්වයාට තියෙන බව. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ අනමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ පුබ්බා නපඤ්ඤායති. මේ ලෝකයේ සත්වයාගේ පැවැත්මේ පටන් ගැනීම, කෙලවර, ආරම්භය, අගමුල පණවන්න බෑ කියන බුදුනුවණි. එතකොට බලන්න මේක සුළුපටු කතාවක්ද? බුදුරජාණන් වහන්සේ නම් දේශනා කරන මේ සංසාරයේ සත්වයාගේ පටන් ගැනීම ආරම්භය පණවන්න බෑ කියන බුදුනුවණි. අගමුල පණවන්න බෑ කියනවා. ඇයි ඒ සත්වයා මහා බිහිසුණු අර්බුදයකට ලක් වෙලා විශාල ගැටලුවකට ලක් වෙලා සත්වයා ඉන්න නිසා සත්වයාගේ සංසාරයේ ආරම්භය පණවන්න බෑ කියන අසවල් දවසේ සිට පැමිණියා කියලා. අනවරාග්‍රයි සංසාරයේ ආරම්භය පණවන්න බෑ කියනවා. ඒකට හේතු භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා අවිජ්ජා නීවරණානං සත්තාන තණ්හා සංයෝජනානං. මේක තමයි ප්‍රශ්නේ. මොකද්ද ප්‍රශ්නේ? අවිජ්ජා නීවරණානං සත්වයා වෙහිලා ඉන්නව මොකෙන්ද? අවිද්‍යා සහගත බවින් තණ්හාවෙන් බැඳිලා. අවිද්‍යාවෙන් වැහිච්ච තණ්හාවෙන් බැඳුණු ජීවිතයක කෙලවරක් නැහැ කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළේ අවිද්‍යා සහගතව සත්වයා තණ්හාවෙන් කර්ම රැස් කර යන තාක්කල් මේ දීර්ඝ සංසාරේ සතර අපායට වැටි වැටි යනවා. සතර අපායට නොගිය කෙනෙක් ඉන්නවද? කාට හරි අත උස්සන්න පුළුවන්ද? කාටවත් මේ සංසාරේ අත උස්සන්න බෑ මම වැටුන්නේ නැහැ කියලා. ඇයි? සංසාරේ සතර අපාය මහගෙදර. ඇයි? අවිද්‍යා සහගතවයි යන්නේ තණ්හාවෙන් බැඳිලා. අවිද්‍යා සහගතව තණ්හාවෙන් කර්ම රැස් වෙන පින්වතුනේ යාට කර්මාන රූප ගමනක් විතරයි තියෙන්නේ. ඒ කර්මාන රූප ගමනේදී යාට හම්බ වෙන්නේ සතර අපාය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා සතර අපායේ උපදින ජනගහණය වැඩි කියනවා. දවසක් භාග්‍යවතුන් වහන්සේ මහ පොළොවෙන් පස් ටිකක් නියුඩට අරගෙන ප්‍රශ්නයක් ඇහුවානේ.
භාග්‍යතුන් වහන්සේ අහනවා මේ තමන් වහන්සේගේ නියුඩ තියෙන පස්ද වැඩි මහ පොළොවේ පස්ද කියලා. ස්වාමින් වහන්සේලා පිළිතුරු දුන්නා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේගේ නියසිල මත තියෙන පස් ස්වල්පයයි. නමුත් මහ පොළොවේ විශාල පස් ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ නියසිල මත තියෙන පසුවේ මහ පොළොවේ පසුවේ එකට ගලපන්න බෑ කිව්වා. අන්නේ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළ මහණනි ඒ වගේ තමයි මේ සංසාරي මනුස්ස ලෝක වලට ආපු සුගතියට ආපු අය මරණයටපත් වෙලා විශාල පිරිසක් උපදිනවා කිව්වා. සතර අපායේ තිරිසන් ලෝකවල සත්තු වෙලා බල්ලෝ බලල්ලු වෙලා අලිකොටි වෙලා උපදිනවා. වුණු කැරපොත්තු වෙලා උපදිනවා. පණු වෙලා උපදිනවා. අසූචි වලවල අවුරුදු 100,000 ගාණක් අසූචි වලවල වලින් ගොඩ එන්න බෑ. මහා සාගරේ උපදිනවා. ගොඩට එන්න බෑ කල්ප ගණන් යනකම්. අවුරුදු 100,000 ගණන් මහා සයුරේ ඉන්නවා පීන. බුදුරජාණන් වහන්සේ මේ සෝචනීය ඉරණම ලෝකයට දේශනා කළේ සත්වයා එකට වැටෙන්නේ නැතුව බේරගන්න. එතකොට උන්වහන්සේ දේශනා කළා ඒ ජනගහණයේ මනුස්ස ලෝකයේ අවසන් වෙලා සතර අපායට වෙන ජනගහණය මොන වගේද? මහ පොළොවේ පස් හා සමානයි. සුගතියට එන ජනගහණය හරියට නියුඩ තියෙන පස් හා සමානයි කිව්වා. ඒතර කොච්චරනම් දුර්ලභ අවස්ථාවක්ද පින්වත්නි අපි මේ අපේ ජීවිතේට ලැබිලා තියෙන්නේ. මනුස්ස ලෝකයට ආපු වෙලාව කොච්චරනම් දුර්ලභ අවස්ථාවක්ද? ඒ නිසා බුදුරජාන් වහන්සේ වදාළ මේ සංසාරයේ සත්වයා තරම් දුක් විඳපු જાතියක් වෙන ඉන්නවද? දුක් විඳපු જાතියක් වෙන නෑ. මේ සංසාරයේ ස්වභාවයේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන අපි සංසාරේ කොච්චරනම් අපේ ජීවිත අම්මාවරු මුණ ගැහෙන්නේ නැද්ද? අපි මේ ජීවිතේ දැන් මේ දන්නේ එක අම්මා කෙනෙක් විතරයි. නමුත් දීර්ඝ සංසාර ගමනේ කොච්චරනම් මව්වරු හිටියද? මනුස්ස ලෝකයේ මව්වරු විතරක් නෙවෙයි. තිරිසන් ලෝකෙත් මව්වරු ඉන්නවා. තිරිසන් ලෝකේ මව්වරු කොච්චර ඉන්නේද? තිරිසන් මව් කුසක් නෙමෙයිද? ඒකත් මව් කුසක්. ඒතර තිරිසන් ලෝකෙත් අපේ මව්වරු මියවරු මුණ ගැසුණා. බුදුරජාන් වහන්සේ දේශනා කළ මනුස්ස ලෝකයේ මව්වරු ලැබිච්ච වෙලාවේ මව්වරු උන්වහන්සේ දේශනා කරනවා ඒ මව්වරු මැරිච්ච වෙලාවේ මේ දෑසින් ගලාගෙන ගිය කඳුළු එකතු කළොත් සාගර ජලයට වැඩි කිව්වා. ඒතර බලන්නේ කොච්චරනම් භයානක ප්‍රකාශයද බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සංසාරයේ ස්වභාවය. මව්වරු මැරිච්ච වෙලාවේ දෑසින් ගලාගෙන ගිය කඳුළු එකතුළු සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි කිව්වා. ඊළඟට සංසාරේ අපිට මුණ ගැහිච්ච පියවරු මැරිච්ච වෙලාවේ දෑසින් ගලාගෙන ගිය කඳුළු එකතුළු සතර මහා සාගරයේ ජලයට වැඩි කිව්වා. ඒතර සංසාරය ගැන හිතා ගන්න යම් ප්‍රමාණයක ඔබට උපමාවක් උදාහරණයක් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ. අප්පා මේ තරම් දීර්ඝ සංසාරයක්ද මේ කියලා අපි හිතන්න ඕන. ඒ හිතන කෙනාට තමයි මේ මාර්ගයේ තෝරගන්න හිතෙන්නේ. අනේ මේ තරම් දුර නම් මේ සංසාරේ තව දුරටත් යන්න බෑ මම මේක ජීවිතේට පිළිසරණක් හදාගන්න ඕන කියන මතය ඇති වෙන්නේ. සංසාරයට බිය ඇති උනේ නැත්නම් එයා හිත හදාගන්න ඕන තාලයකට මැරෙන්න. හිත හදාගන්න ඕන තාලයක උපදින්න. ඒ සංකල්පේ බිහිසුණු සංකල්පයක්. ඕන තාලයකට මැරෙන්න ඕන තාලයක උපදින්නේ නෙමෙයි බුද්ධ ශාසනය ලැබුණේ. ඒ ජීවිතේට පිළිසරණක් හදාගෙන මැරෙන්න. ඊළඟට පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ එකසේක සඳහන් කරන මේ සංසාරේ හැටි බලන්න අපි සංසාරේ කර්මානුරූපව මේ සංසාරේ කර්ම කරලා තිරිසන් ලෝක වලට වැටුණා. තිරිසන් ලෝකයට වැටිලා ඉන්න කාල අනන්ත අප්‍රමාණව අපි අපේ ජීවිතවල තියෙනවා. තිරිසන් ලෝකවල ඉන්න කාල අපි කොච්චරනම් සතුන්ගේ ගොදුරු වෙන්නේ නැද්ද? ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තිරිසන් ලෝකවල ඉන්න කාලේ එළුවෝ කුකුල්ලු බැටළුව වගේ හරක් වගේ සත්තු වෙලා හිටපු කාල තිබුණා කිව්වා. ඒ එළුව බැටළුව කුකුල්ලු හරක් වෙලා ඉන්න කාලවල භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මස් කන්න කැමති මිනිස්සු මේ සත්තු වල්ලා ගැට ගැහුවා කිව්වා. මේ අපට වෙච්ච දේ මේ කියන්නේ උන්වහන්සේ. ගැට ගහලා තියුණු පිහි වලින් බෙලි කැපුවා කිව්වා. බෙලි කපද්දී බෙලි වලින් ගලාගෙන ගිය රුධිරය එකතු කළොත් සාගර ජලයට වැඩි කිව්වා. එතකොට පින්වත්නි බලන්න පොඩ්ඩක් කල්පනා කරලා කී වතාවක් එහෙමනම් තිරිසන් ලෝකවල බෙලි කැපුම් කාලද මේ මනුස්ස ලෝකෙට යාන්තම් මේ පැනගත්තේ. ඒ නිසා ආයිමත් පින්වත්නි අපට වැටෙන්න බෑ මේ ශෝචනීය අනතුරුදායක ලෝකවලට. එතකොට බුද්ධ ශාසනයෙන් පිළිසරණක් හදාගත්තොත් තමයි යාට මේ බුද්ධ ශාසනය තුල වාසනාවන්ත සුරක්ෂිත ගමනක් තියෙන්නේ. නැත්තම් සුරක්ෂිත ගමනක් නෑ අනතුරුදායක ගමනක් තමයි යන්න වෙන්නේ සංසාරේ.
ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෑම කෙනෙක්ම ජීවිතයේ තුල මේ කියන කාරණාව මනාකර තේරුම් ගන්න ඕන. එතකොට පින්වත්නි උන්වහන්සේ දේශනා කර අපි මරණයටපත් වෙන්න කලින් අපේ ජීවිතයේ තුල දියුණු කරගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. මේ සෝචනේ මේ කියපු අනුතුරින් අපිට බේරෙන්න නම් අනේ මාව මේ අනුතුරින් බේරේවා කියලා හිටියට අනේ මාව මේකෙන් ගලවා ගනීවා කියලා කාටවත් කන්න ලව් කරාට යාඥා කරාට එහෙම බේරන්න කෙනෙක් නැහැ. බේරිල්ල තියෙන්නේ තමන්ගේ යතේ. ඒක කරලා දෙන්නේ තථාගතයන් වහන්සේගේ ධර්මයේ විසින්. ඒ නිසා උන්වහන්සේ දේශනා කොට වදාළ ධම්ම දීපා බික්කේ විහෙරත ධම්ම සරණ න අනඤ්‍ය සරණ. භාග්‍යවතුන් වහන්සේ පැහැදිලිව ශ්‍රාවකයාට කියන මහණනි ධර්මයේ දූපතක් කරගන්නට. හරි ලස්සන ප්‍රකාශයක් පින්වත්නි ඒක. ධර්මයේ දූපතක් කරගෙනද අපි. ඇයි ධර්මයේ දූපතක් කරගන්න කියන්නේ? කෙනෙක් සාගරයට වැටෙනවා. එතකොට එයා බුද්ධිමත් නම් එයා කල්පනා කරන්න ඕනේ සාගරයෙන් එතර වෙලා ගොඩබිමකට යන්නේකද මොහොත පීන ඉන්න එකද? එයා බුද්ධිමත් නම් ගන්න තීරණය තමයි වෙහෙසිලා මහන්සි වෙලා තමන්ගේ වෙරවීරිය යොදලා කොහොම හරි මේකෙන් එතර වෙලා ගොඩබිමකට යන්නේ එක. එහෙම ගියොත් එයා සුරක්ෂිතයි. එයා සාගරය තුල පීන හිටියොත් එයා අනාරක්ෂිතයි. යට අනතුරු වැඩි. අන්නේ නිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා තථාගතයන් වහන්සේගේ ධර්මයේ දූපතක් කරගන්න කියන්නේ ධර්මයේ තුලින් Tamanට පිළිසරණක් හදා ගන්න ඕන. එතකොට ධර්මයේ තුලින් පිළිසරණක් හදාගත්තට පස්සේ එයා දූපතකට ගොඩ වුණා වගේ. ඒ කියන්නේ මේ ජීවිතය යම් කෙනෙක් සෝතාපන්න වුණොත් එයා ජීවිතයේ තුල 99.9කින් තමන්ගේ ජීවන අරුබුදය විසඳගත්තු කෙනෙක්. සසර අරුබුදය විසඳගත්තු කෙනෙක්. ඇයි? එයා සෝතාපන්න ශ්‍රාවකයෙක් නම් පින්වත්නි එයා සතර අපායෙන් නිදහස් වෙලා. සෝතාපන්න ශ්‍රාවකයා සතර අපායෙන් නිදහස්, പ്രേත ලෝකේ නිදහස්, එයා ත්‍රිසං ලෝකේ නිදහස්, අසුර ලෝකේ නිදහස්, නිරයෙන් නිදහස්. එතකොට ඒ ප්‍රකාශය කරන්න පුළුවන්, ඒ සිංහනාදය කරන්න පුළුවන්, ඒ ආරක්ෂාව තියෙනවා කියලා Tamanට කියන්න පුළුවන් සෝවාන් ශ්‍රාවකෙකුට විතරයි. මම සතර අපායෙන් නිදහස් කියලා ලෝකෙ වෙන කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. එතකොට මේ සෝවාන් ශ්‍රාවකයා තුල වටිනා ගුණධර්ම ටිකක් පිළිහිටෙනවා. ඒක තමයි යාගේ ආරක්ෂාව. මොකක්ද මේ පිළිහිටෙන ගුණධර්ම? බුද්ධේ අවිච්ඡප්පසාදේ. සෝවාන් ශ්‍රාවකයා තුල තියෙන ශ්‍රද්ධාව තථාගතයන් වහන්සේ පිළිබඳව තියෙන ප්‍රසාදේ වෙනස් වෙන එක නෙමෙයි. සාමාන්‍ය ලෝකේ පුතඥ ලෝකෙ මිනිසුන්ගේ බුදුරජාණන් වහන්සේ ගැන තියෙන පැහැදීම වෙනස් කරන්න බැයිද? වෙනස් කරලා වෙන මිත්‍යා දෘෂ්ටි වලට වෙන ආගම් වලට හරවන්න බැයිද? ඔය ඕන තරම් වෙන්නේ. හාල් 3-5 දෙනවා කිව්වොත් අතාරිනවා. බත් පාසලක් දුන්නොත් අතාරිනවා. තකරන්ත හඩුව දුන්නොත් අතාරිනවා. ඒක තමයි පුතඥ භාවයේ තියෙන සෝචිනේ නීච බව. ඒක නීච බව. ඒ නීච බව නේ සෝවාන් ශ්‍රාවකයා තුළ. එයා අභිමානවත් වූ පෞරුෂයකින් හෙබි සුන්දර ශ්‍රාවකයා. එයා තමයි අමා මහ නිවනට ප්‍රවේශ වෙන්නේ. එතකොට එයා තුළ වටිනා ගුණධර්ම ටික පිළිහිටෙනවා. ඒ වටිනා ගුණේ පළවෙනි ගුණය තමයි බුද්ධි අවිච්ඡප්පසාදී. තථාගතයන් වහන්සේ කියන පැහැදීමක් තියෙනවා සොලවන්න බෑ කෙනෙකුට. ධම්මේ අවිච්ඡප්පසාදී ශ්‍රී සද්ධර්මයේ තියෙන අයට පැහැදීමක් සොලවන්න බෑ. සෙලවෙන්නේ ඒ ප්‍රසාදී. සංඝයා අවිච්ඡප්පසාදී ශ්‍රාවක සංඝයා මෙබඳුයි කියලා ප්‍රසාදයක් තියෙනවා සොලවන්න බෑ. ඊළඟට ආර්යකාන්ත සීලයෙන් සෝභාමත් වෙලා. ඒ කියන්නේ සෝවාන් ශ්‍රාවකයා මොනම හේතුවක් නිසාවත් පින්වත් ඒ ශ්‍රාවකයා තින් ප්‍රාණඝාතී වෙන්නේ නැහැ. සොරකම වෙන්නේ නැහැ. ඊළඟට අනාචාරය හැසිරීම වෙන්නේ නැහැ. බොරුව සිද්ධ වෙන්නේ නැහැ. බොන්නේ නැහැ. මේ පංචශීල ප්‍රතිපදාව තුළ මනාකොට පිහිටලා ආර්යකාන්ත සීලය කියව එක ආර්යයන් වහන්සේලාගේ ප්‍රශංසාවට ලක් වෙන සීලය. සාමාන්‍ය පුතඥ ලෝකෙ මිනිසුන්ගේ සීල ආර්යකාන්තද? ආර්යකාන්ත නෙවෙයි. එහෙනම් ආර්යකාන්ත භාවය කියලා කියන්නේ ඒ සීලය තුළ ස්ථාවරයි. මොනම හේතුවක් නිසාවත් පන්සිල් කිලුටු වෙන්නේ නැහැ. සිල්පද කැඩෙන්නේ නැහැ. අන්න ඒ නිසා බුදුරජාන් වහන්සේ වදාළ ඒ ශාවකයා ආත්ම 7කින් තමන්ගේ ජීවන ගමන අවසන් කරනවා. ඉතින් මේ සෝතාපන්න ශ්‍රාවකයා බුදුරජාන් වහන්සේ දේශනා කොට වදාළේ ආත්ම 7කින් තමන්ගේ ජීවිතය අවසන් කරනවා කියලා කියන්නේ එයාගේ ජීවිතේ කොයි තරම් දුකක් අවසන් කරලද? භාගතුන් වහන්සේ දේශනා කොට වදාලා මහ පොළොවෙන් මුංගට ප්‍රමාණි ගල්කට 7ක් අරගෙන ශ්‍රාවකයාගෙන් අහනවා මේ සිනේරු පර්වතේ මේ ගල්කට වගේ කොච්චර විශාලද කියලා ප්‍රමාණි. අනේ ස්වාමීනි භාගතුන් වහන්සේ ඒක කියන්න බෑ කිව්වා.
ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරා මහණනි මේ සෝවාන් ශ්‍රාවකයා අතීතයේ විඳපු දුක් අවසන් කරපු දුක් ප්‍රමාණය මේ සිනේරු පර්වතය වගේ. අනාගතයේ සෝවාන් ශ්‍රාවකයට විඳින්න තියෙන දුක් වල ප්‍රමාණය මේ අතේ තියෙන ගල්කට 7 වගේ කිව්වා. ඒතර දුකින් බැලුවොත් එයා 99.9කින් එයා දුක් අවසන් කරලා අවසానයි. අන්නේ නිසායි පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ අපට දේශනා කරනවා සක්විති වෙනවටත් වඩා සෝවාන් වීම ශ්‍රේෂ්ඨයි. දෙව්ලොව දෙව්පතක් කරා යනකොටත් වඩා සෝවාන් වීම ශ්‍රේෂ්ඨයි. ඇයි දෙවියන්ගෙත් පින පිරිහිලා යා තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ, අසුර ලෝකේ වැටෙන ස්වභාවය තියෙනවා. සක්විති රජුරෝ සෝවාන් නොවී නම් දෙව්ලොව යන්නේ. එයත් සතර පායට වැටෙන ස්වභාවයෙන් යුක්තයි. නමුත් සෝවාන් ශ්‍රාවකයා සතර පායෙන් නිදහස්. එහෙම නැතුව පින්වත්නි අපිට මේ සංසාරයෙන් අපිට ඈතර වෙන්න වෙන ක්‍රමයක්, මේ සංසාරයෙන් අපිට බේරෙන්න වෙන ක්‍රමයක් ලෝකේ නැහැ. තියෙනවා නම් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් අපි සියලු දෙනාම මේ ජීවිතයේ තුල පින්වත්නි අපි ලබාගත් දුර්ලභ මනුෂ්‍ය ජීවිතයේ තුල මේ දුර්ලභ බුද්ධ ශාසනය තුල අපි හැමදෙනාමත් මනාකොට ඒ සීලේ ආරක්ෂා කරගෙන ඊළඟ සද්ධාව මනාකොට පිහිටවගෙන ඊළඟට ප්‍රඥාව මනාකොට දියුණු කරගෙන අපේ ජීවිතේ පිනෙන් පොහොසත් කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනය තුලම හැමදෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව මෙපින් බලයෙන් හැමදෙනාටම උදා වේවා. සාදු සාදු සද්ධාවන්ත පින්වත්නි, අද ඔබට සතුටු වෙන්න පුළුවන් දවසක්. මේ පින්වත් ඥාති පින්වත් පිරිස ඊටාම වටිනා පින්කමක්. බුදුරජාන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙන්නේ විනාඩි 5ක් කෙනෙක් නිසල්මන්ව නිහඬව බණ ඇසුවොත් මහා කල්ප 8කට ආනිසංස. ධර්මදේශනාවක් සඳහා කෙනෙක් ආරාධනාවක් කළොත් මහා කල්ප 9කට ආනිසංස. දේශකයන් වහන්සේට අසීමිතයි කිව්වා. ඊතරම් මහානීය පින්කමක් සිද්ධ වුණා කියලා සන්තෝෂ වෙයි. ඉතින් බෞද්ධ නාලිකාව ඔස්සේ සමස්ත දේශයට පමණක් නෙමෙයි පින්වත් මුළු ලෝකයටම මේ බුද්ධ වචනේ අහන්න පුළුවන් අවස්ථාව තියෙනවා. ඉතින් ඒ නිසා බෞද්ධ නාලිකාවෙන් මේ ප්‍රචාරය කරන මේ තුන් ධර්මානුශාසනාවේ සදැහැති දායකත්වය මේ පින්වත් පිරිස අද වෙන් කරගෙන මේ විදිහට කටයුතු කරන්නේ ඊටාම වටිනා අරමුණක් මුල් කරගෙන. ඒ තමයි මීට මාස 3කට පමණ භාවයටපත් වුණා වූ එච්.ඒ. රූපා හෙට්ටිආරච්චි මහත්මිය ආදරණීය මෑණියන් වහන්සේ. ඒ වගේම ස්වාමි දීනිය ඒ ඥාතිවරිය එතුමියට පුණ්‍යානුමෝදනා කිරීමේ පරමාර්ථය ඇති කරගෙන මේ උතුම් වූ ධර්මානුශාසනාව සඳහා සදැහැති දායකත්වය ලබා දෙනවා අද දවසේදී. ජපානයේ පදිංචිකේ උදාරා සංකල්පන වීරසිංහ දියණිය, ඒ වගේම පොළොන්නරුව මහරෝවලේ වෛද්‍යකේ සහන් ශ්‍රී බුද්ධික වීරසිංහ පුතණුවන් සහ ඒ වගේම මියගිය එච්.ඒ. රූපා හෙට්ටිආරච්චි මහත්මියගේ ස්වාමියා වන රංජිත් ශ්‍රී කුමාර් මහත්මයා කියන මේ පින්වත් පිරිස, ඥාති පින්වත් පිරිස තමයි මේ ධර්මානුශාසනාවේ දායකත්වය ලබා දෙන්නේ. ඒ පින්වතුන් බලාපොරොත්තු වෙනවා මේ තවදුරටත් ඒ අභාවයටපත් වුණා වූ සහලේ ඥාතීන් සිහි කරගෙන ඒ අයටත් පුණ්‍යානුමෝදනා කිරීමට කෑගල්ල දේවාලයේගම නගරයේ වෙළඳ ව්‍යාපාරික කේ බේබිසිඤ්ඤෝ උපාසක මහත්මයා සහ එම්.ඩබ්ලිව් පුංචිනවා උපාසිකා මාතාවට පුණ්‍යානුමෝදනා කිරීම. ඒ වගේම දේවාලයේගම උඳගොඩ පිටියේ විසූ කේ.සී. සුගතදාස මහතාට සහ කේ.කේ. බේබිනෝනා මහත්මියට පුණ්‍යානුමෝදනා කිරීම. ඒ වගේම දේවාලයේගම විසූ මයුර ශ්‍රී ප්‍රබුද්ධ වීරසිංහ කුල පුතාට ඒ සහෝදරයාට පින් අනුමෝදන් කිරීම. ඒ වගේම දේවාලයේගම වලගම මහාවිද්‍යාලය සහ දැදිගම කොට්ටාසේ බාර හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂිකා ඥානා නන්දදාස මහත්මියට පුණ්‍යානුමෝදනා කිරීම. ඒ වගේම ඇහැලියගොඩ මිටිපොළ විසූ එච්.ඒ. සිරිවර්ධන මහතාට සහ බේලි නෝනා බාලගේ ආරච්චි උපාසිකා මාතාවට ඒ මෑණියන් වහන්සේට පින් අනුමෝදන් කිරීම. හැලියගොඩ නාපාවල විසූ එච්.ඒ. කරුණාවත උපාසිකා මාතාවට පින් අනුමෝදන් කිරීම කියන සහලේ මේ පල්ලෝගියාව සියලුම ඥාති වර්ගයා සිහි කරගෙන මේ පින් අනුමෝදන් කරනවා. ඒ සියලු ඥාති වර්ගයා පින් අනුමෝදන් වෙලා සැපවත් වේවා, සුවපත් වේවා, සංසාර දුක්ගිනි නිවා ගනිත්වා කියලා අපි ඒ අයට පුණ්‍යානුමෝදනා කරමු. ඒ වගේම රජමහා විහාරාධිපති පූජ්‍ය රත්නාපිටිය පියදස්සී නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයටත් නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා කියලා ආශිර්වාද කරමින් මේ රැස් කරගත්තු පින් බලයෙන් ඔබ හැමදෙනාගේමත් මෙලොව ජීවිත නිදුක් වේවා, නිරෝගී වේවා, කායික මානසික දුක් පීඩාවන් දුරු වේවා, කායික මානසික සැනසෙල්ල ඇති වේවා,
දැහැමි ප්‍රාර්ථනාවන් ඉටු වේවා සඵල වේවා කරදර බාධක දුරු වේවා අතුරු ආන්තරාවන් දුරු වේවා හැම දිනාටම ගෞතම බුද්ධ ශාසනය තුල උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ පින හේතු වාසනා වේවා මේ රැස් කරගත්තා උදාර පින් දෙවියන්ටත් පින් පඳුරක් වේවා කියන අදහසින් ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මං පරං හැම දිනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු. සදහවත්නි ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් උතුම් සද්ධර්ම දේශනාව පවත්වා වදාළ ගෞරවනීය ස්වාමින් වහන්සේ පූජනීය දේවාලේකම විනීත ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේට තවත් චිරාත් කාලයක් මෙවැනි වූ ශාසනික කර්තව්‍යයන් සිදු කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවන සම්පන්නියම උදා වේවා. සාදු සාදු සාදු. ඒ ප්‍රාර්ථනාවත් සමගින් බෞද්ධ රූප වාහිනිය බාහිර පටිගත කිරීමක් ලෙසින් ඔබ වෙත sannivedanaya කරන්නට යෙදුණු දායකත්ව සද්ධර්ම දේශනාව අප මෙලෙසින් නිමවට පත් කරන්නේ තුම සද්ධර්ම දේශනාව වෙනුවෙන් පින්බර දායකත්වයේ ලබා දෙමින් කටයුතු කරන්නට යෙදුණු පින්වත් පිරිසටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් ඔබ හැමදෙනාටම තෙරුවන් සරණයි.